හෙලෝ මිනිසන් කොන්නිචිවා. ඔයාලා ඉතින් මේක තුනේ කවුන්සර් මගේ YouTube channel එකේ තවත් අලුත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපිට නිවාඩු දවසක්. ඉතින් නිවාඩු දවසේ උදේම හැරිලා කාමරය අස්පස් කරලා රෙදි ටික හොදලා දාලා ඉස්කෝලේ ටික කුට්ටිය බේ ටිකක් කරා. ඊට පස්සේ දැන් ඉතින් මේ කට්ටියගේ වතුර ඉවරලා. තේරෙනවද මේ? කට්ටිය වතුර ගෙන්න යනවා. ඉතින් වතුර එකත් අරගෙන අද ඉතින් ඉස්සෙල්ලා නිවාඩු දවසනේ. අපි ඉතින් බැලුවේ රැයට ඉස්සුඩේවල් එකක්වත් ගහනවාද කියලා. ඉතින් ඉස්සු එක්කුත් අරගෙන තවත් බරු ටිකක් තියෙනවා ටිකක් අරගෙන ඉන්න කියලා අපි යනවා ළඟ තියෙන ලයිෆ් එකට. දැන් ඉතින් යාළුවනේ වතුර ටික නම් පුරවගෙන ඉවරයි. අපි දැන් යන්න ඕනේ ඉස්සු එකකුයි. තව බඩු දෙක තුනක් තියෙනවා ගන්න ඒ ටිකත් අරගන්න කියලා. අපේ පුල් ගන්න යන්නේ. අඩු වෙලාද ගන්න. 537යි නේ. කලින් කීයද තිබ්බේ? 600 ගන්නද? ඒ අලත. මොන කිවි නේ. ඉස්සුව බලන්න යන්න දෙනවා. යම් හරි නේද? මේකෙන් දෙකත් අඩේ වරිවිකි දාලානේ. මේ එදා දාලා තිබ්බේ නෑ වරිවිකි. හැබැයි මේකේ මේ ඉස්සර විතරක් නෙමෙයි අර මේ මෙවුත් එනවා. ඔව් නේ. අර බෙල්ලෝ જાතියක් තියෙනවා. මේ තව වෙන මුණුන්ක් ඉන්නවා මේ. මේ දැල්ලෝ. දැල්ලෝයි දෙකම ඕනේ නෑනේ. ඔය ඉස්සු විතරනේ ගත්තේ. ඉස්සු එක මේකද? චූටි මේක 400 දාන එක. එක එකක් ගමු නේද? මේ අරක එක නෙමෙයිනේ. අනේ ඒක සම්පූර්ණ මික්ස් එකනේ. මේක ගණන් වැඩි. ආන් එබි. මුඛයේ එබි. එබි අපි හදන්න. ඔව්. ඒක 500 මේන් ගත්තේ නේ. දෙන්න එකක් වෙනවා. ඕක ගත්තා. මම ඔන්න යාළුවනේ අපි ඉස්සු එකකුත් ගත්තා. පොඩ වරෙන් ගලක්. ඒ මොකක්ද? යාළුවනේ මට මොකද්ද පෙන්වන්නේ කියලා එක්කන් යනවා මේ අයියා. යම් බෙල්ලෝ දෙන්න නෑ. පිප්පිකට මම තියෙනවා. අම්මට සිරියන මේ පණ තිය අපෝ මේ පණ දෙනේම ඉන්න. අර දඟලනවා පේනවා. අර වර්ණ බා මේ අම්මට සිරියනේ පණ පිටින් ගන්න දී. නදුනේට යාළුවනේ මස් එක්කුත් ගන්න ඕනේ කියලා කිව්වා. මොනවද චිකන් එකක්ද ගන්න? ඈ චිකන් එකක්ද ගන්න? සෝරි. පක්ෂියසුවටයි. වරිවිකේ දාලා තියෙන්නේ 120ක් ඔෆර්ස් තියෙනවා. බලන්න ලොකෝයි වගේ මොකුත් ඔෆර්ස් නැද්ද කියලා නෑ නේ. ඔයකට වරිවිකි දාන්න. උඩේ ඔක්කොම තියෙනවා. යාළුවනේ අපි මසුත් ගත්තා. බෝතල් දෙකකුත් ගත්තා. හැරට අඩුවට ඇවිල්ලා. අර ලොකු කැරට් එක නෙමෙයි. සාමාන්‍ය ගන්න ඕකත් ඇතියනේ. මේ හොඳයි. ඒක ගාන. ගමන්ද? මොන්නම් ගන්නේ. අපේ වැඩක් නැහැ කැරට් ගත්තට. අපේ ආවුනේ. මං කෑවට පසන කන්න.
යන්ද එච්චරයි නෝ. එච්චරයිනේ මේ වතුර බෝතල් ටික අතන ඔඩේ බිල් කරන් ගමුනේ තාම හරි ගන්න දෙනවා. බඩු ටික අරගෙන දැන් ආය පොඩි රොමක් දාන්න යන්න තව අමතක වෙච්ච මොනවා හරි තියනවාද බලන්න ස්ප්‍රේ ගන්නත් මේ මේකේද සමහර මේකේ කෝනිස්සෝ ඉන්න මේ. ඉන්න ජුට්ටයි බා මේ අතන ඇත්තේ බා මේ ටිකේ අයිස්ක්‍රීම් නේ මොනවද කෙසෙල් එකක් දුන්නා. මෙහෙන්න ගත්තේ මොකද ගත්තේ වණි පැත්තෙන් අරගෙනවත් දන්න හරි නරි කොහෙද යන්නේ තොරනේ මික්ස් එකේ ගහන්නේ. මේක තියෙනවා අපේ මේකේ මතකද? පිටිපස්සේ වදිනවා ඔබ අර මෙව උණුන් නොයි කියන්නේ. මේ ෆේස් කරපු කැම තියෙනවා නේ. මේක තියෙනවා සෑහෙන. එළවලු වට්ටක් කරලා. ඒ අවකාඩොත් තියෙනවා බා පොන්චි තියෙනවා. අර ඉස්සෙල්ලා මූවල් ඔක්කොම දෙනවා. සීෆුඩ් එක. මේ අරගෙන මර විකිතා. කොයි? ඉස්සේ දැල්ලේ දින්නේ. ඔව්. මේ කියන්නේ මේ මෙවුනුත් ඉන්න බෙල්ලත් තියෙනවා. ඒකනේ. ඒකනේ අපි 30ක් දාන්න. ඒක භාග්‍යවී දාති ගන්න පාව රහනේ. මේක මං කියන්නේ මේක රහයි. චිප්ස් පැකට් එකකුත් ගන්න කියලා හදන්නේ යාළුවනේ පොඩි බඩගින්නට. ගයිසෝ ගෙන්නේ එළි වෙනකම් ෆිල්ම් බලන්න. දැන් ඉතින් යාළුවනේ බඩු ටික නම් අරගෙන ඉවරයි දැන් බිල් කරගන්න තමයි තියෙන්නේ. ඔය එන වඩේ බිල් කරගෙන මම එහා පැත්තට යන්නද? තෙන් බෝතල් ටික ගමු. ඉස්සරහ තෝම ගහනවා. ළඟට ඉන්නවා මම දුන්නා ඉතින් මොකද කියන්නේ. මම කතරින් බිල් කරලා යාළුවනේ මෙතෙන් තමයි බිල් එක ගෙවන්න තියෙන්නේ. මම දාන්නේ. බඩු ටික අපේ ගණියෙම දාගන්න ඕනේ. ඉතින් යාළුවනේ බඩු ටික අරගෙන ඉවරයි. දැන් ගිහිල්ලා පොට් ටික තියලා අය හවස්සලා යන්න ඕනේ. එළවලු ටිකක් ගන්න ඕනේ. ඊ ටික ගන්න කියලා. කොහොම තමයි ඉතින් නිවාඩු දවස් ගෙවෙන්නේ නිවාඩුත් නැහැ ඉතින්. වැඩ කරන වඩා අමාරු නිමෙර ටික කරන එක. ඉතින් යාළුවනේ අපි රිව් එක ළඟට ආවා. යන දොරත් ඇරලා දෙනවා අපිට ඇතුළට යන්න. දැන් යාළුවනේ අපි ආයේ හවස් වෙලා හම්බෙමු. ඔන්න ඉතින් යාළුවනේ අපි දැන් තමයි අපේ ඉතුරු බඩු ටික ගන්න යන්න කියලා හදන්නේ. පොඩ්ඩක් රැ වුණා. රැ වුණා කියන්නේ දැන් 7:45යි වෙලාව. දැන් අපි යන්න කියලා හදන්නේ ගියුමු සූපායකටයි ඉදයිසු එකටයි. ඒ ඩෝල් ටිකක් ගන්නත් ඕනේ මේ ටිකත් අරගෙන. ටික කරන් ඉන්න කියලා දැන් යන්න කියලා හදන්නේ. අද දවසේ මේ විදිහට පරක්කු කීම ගැන ඔයාලට මොකක් හරි අදහසක් දෙන්න තියෙනවද පසන් සංදීප? හොඳද? එළදවා කියන තමයි කියන්නේ ඔයාලා ගිහින් එන්න මම එක බලන්න ඉන්නවා. මොකේද? මොනව නැතත් මම ඒක වෙලාවට කරනවා. හනිමූන් එක වෙලාවට යනවානේ. අනිවාර්යයෙන්. දැන් යාළුවනේ අපි ආවා සගම යනවා එකියට. මේක උඩ තමයි මේ දයිසෝ එක තියෙන්නේ. දයිසෝ එකට ගිහිල්ලා මේ අර සපත් හොදන ෂැම්පූ එකක් හැම ගන්න තියෙනවා. ඒ ටිකත් අරගෙන තමයි ගියුම් සූප් එකට යන්නේ මේ ලෝල් ටික ගන්න. බයිසිකල් එමෙ ටින් දාලා ලොක් කරලා
අපි යන් දැන් උඩට. මෙන්න දැන් අපි 7 වෙනි ෆ්ලෝර් එකට ආවා. 7 වෙනි ෆ්ලෝර් එකේ තමයි ඩයිස් එක තියෙන්නේ. පේනනේ ගෑල්ලා ගන්න ඒවලස් වැඳුම් තියෙනවා. මෙතන ෆොටෝ ෆ්‍රේම් කරන තැනක්. මෙතන තියෙනවා කේක් අයිටම් මනම්. මෙතන නම් ගණන් පොඩ්ඩක්. මේ තියෙන යාළුවනේ ඩයිස් එක. මේක ජපානයේ තියෙන මේ 100 කඩයක්. මේක ඉතින් අපිට ගොඩක් බඩු මේ රුපියල් 100ට වගේ ගන්න පුළුවන්. මදුරු කොයි? මදුරු වල තියෙන අනේ මේ ඔය කියන ඒවා දැනනවා මේ මදුරුවන්ට ගහන ඒවා ගුමින්ද මේ වැස්ස කාලේ දැන් ඉවරයි ගා මේ වස්නේ කාලේ වඩන් ගන්නවා කැරපොන් පොතෙන් බඩු වෙනවා අපු මොන්ද මේක ඉතින් තියෙන ඕන බඩුවක් රුපියල් 100යි. අපිට 100ට මේ ඕන දෙයක් ගන්න පුළුවන් ඒ. 100 කියන්නේ ටැක්ස් එකකුත් වදිනවා. එතකොට ටැක්ස් එකත් එක්ක සාමාන්‍යයෙන් 110ක් විතර වෙනවා මේ 100 එකක්. දැන් පේනවනේ මේ බැටරි හතරම එහෙම මේ රුපියල් 100ක් වගේ වෙන්නේ. ඉතින් ගොඩාක් දේවල් රුපියල් 100යි. 100 කෙනෙක් 110යි. ඊට වඩා ඒ කියන්නේ 100ට වැඩි වගේ මේ ගණන් ගහලා තියෙනවා. ඉන්නකෝ ගන්න මම පෙන්නන්න එහෙම එකක් තිබ්බා. දැන් මේ තියෙන. දැන් මේ පිඟාන එහෙම මේ ඒක ගාන ගහලා තියෙනවා. ඒතකොට ඒක 300ක් වෙනවා. යෙන් 300යි මේක 150යි. එහෙම ගහලා තියෙනවා. ඒ කියන්නේ ගාන ගහලා නැති වගේ මේ ගොඩක් ඒවල් ගන්න රුපියල් 100යි. සපත්තු උදන එකක් නම් ගත්තා. මේක රුපියල් 100ක් වෙන්නේ රුපියල් නෙමෙයි. යෙන් 100ක් වෙන්නේ. එතකොට යෙන් 100ක් කියන්නේ ඉතින් 110ක් වෙනවා මේක. මේකට හොඳට මේ සපත්තු වල තියෙන කුණුව නම් මනම් එහෙම යනවා. වෙනවලගේ බොක්ස් වර්ග නම් මනම් එහෙම බොරු ටිකක් දාගන්න මේ බොක්ස් වර්ග නම් මනම් එහෙම ඔක්කොම දේවල් තියෙනවා ඒක. ඒවා මේකම 100ක් තමයි දෙන්නේ. මේක නම් ගන්න මේක නම් මොකද්ද මන්නවා මේක ටේබල් යන්නේ. ඒක 700යි. කිලෝග්‍රෑම් 20ක් දාන්න පුළුවන්. මනම් එහෙම මේ ඔක්කොම මේ 100ක් තමයි වෙන්නේ. අතරේ මේ වගේ කඩයක් තියෙන එක ඉතින් ඇත්තටම අපිට මාර වාසි. මොකද මේ පොත් එහෙම දැන් ලංකාවේ එහෙම නම් දැන් ඉතින් පොතක් එහෙම රුපියල් 200 ගණක් විතර වෙනවනේ. ඒතරේ මේ වගේ ගානට මේ පොතක් ගන්න දෙනවා කියන්නේ මාරම වාසි ඉතින්. ලොස් දෙක ගන්නවා. තවත් පොඩි අයිටම් එකක් ගත්ත යාළුවනේ. මේක මේ මොනවා කරන්නද ගත්තේවා? පස්ම කාඩ් එක. පස්ම කාඩ් එක ගන්න බෑග් කෙල්ලලා ඉවරලා මේ කොහොම අදලා ඉවරලා මේක පස්ම කාඩ් එක ටැප් කරා ගියා. පස්ම කාඩ් එක කියන්නේ මේ මෙහෙ අර ට්‍රේන් එක යන්න පාවිච්චි කරන්නේ පස්ම කාඩ් එක. ඒක රීචාර්ජ් කර ඒක ටැප් කර තමයි යන්නේ. ෆෝන් එක නාටි. මේ ලයිට් එක 1100. ආර නදුන්න අය අඩුවෙන්ට දාපේ ගන්න වැඩ නැහැ. දවසයි මේ බැටරි තියෙන්නේ. අපි ගිහින් එනකොට බහිනෝ. අර යාලා මේ දරස් එකෙන් මේකෙන් දැම්ම AliExpress එකෙන්. මම දැන් ඔයාලගත් එකනේ නෑ ඔයාගේ කවුලක් නෑ. අර ඔයාගේ අර ලොකු එකනේ. ඔයත් අර ඒක දාන්න ගිහිල්ලා නැතුවද? අර දිනා මල්ලි ඔව්. ට්‍රේන් කොට ගන්න. දැන් අපි ආවේ පසන්න අයියට වැඩට යන්න ගන්න කියලා මේ කියන්නේ වැඩට යද්දී කන්නරන් යන්න කියලා ගන්න මේ පැස්ටා. මේක රුපියල් 100යි. දවස් එකේ ග්‍රෑම් 160 200. ඕකේ අංකේ ග්‍රෑම් 400. ග්‍රෑම් 400ක් තියෙනවා. මේක හොඳයි වගේම. මේක නූල්ස් එකක් ඈ. ඔය ගේන්න මිනන්නේ 100 දාන්න. මේක 100ද? බාන ගාන ගහලා නැත්තම් 100යි. මම කියන්නේ 100යි කියලා මේක. මේකේ ග්‍රෑම් 400ක් තියෙනවා. 100. මේ මෙතන මේකේ පොඩි අල්ටම්ට ගන්න තියෙන 100 වෙන්නේ නැති ආයේ.
100යි. අනේ ගියන්නේ 100. ඔය 100 ඒක අරන් ඉන්න. ගන්නව 200 කිව්වොත් තියන්න. මේකේ විතරමයි මේක තියෙන්නේ. එදා මං ගත්තේ ඔක. ඔව් ගන්න. කඳු මල්ලි ගන්න. බොරු කියන්න බා. සිරාඩෝ. මගේ මේකත් එක්ක ගහන්න 100යි කඳු මල්ලි ගිහිල්ලා දෙන්න. 110යි අයියා. 110යි. අමතක කරන්නවා. 110යි. 100 ෂේප් එකෙන් දැන් හැදෙන්නේ. පදම් මල්ලි ගන්නවද ගන්න? පසම් මල්ලි තව. අරගෙන කාලෙන් දාන්න. ඔව්. ඕක කන්න බැරි වුණොත් එහෙම පසන්න අයියේ. ඔව් රුපියල් 100නේ හම්බෙන්නේ. ඩයිසෝ එකෙන් කෑම අරන් ඉවරද? තාම නෑනේ. කෑම බඩු අරන් ඉවර නෑ වගේ තාම. පහන්න එක ගන්න මොකක් කරයක් ගන්න. මම මේක වල හදලා දෙන්න ගත්තා. කොහම? එහෙම. මම හදනවා ඔක්කොම මේක. ආහා. ඒක හදමු. එට හදන්න. අනිදර කන්න දැන් යන්න මොනවද? අනින්දර කන්න බෙස්ට් එක. මේක 100යිද? මේක 100. ඒක ගන්න එහෙනම්. ඒක හොඳයි. ආදරේ. ඒක හොඳයි. ඒක වරන්ටයි. ලොකෝයි. ඔයාලා මම සැරේකුත් ගන්නම්. මම ගන්නවා සැරේක්. ඔයා ගන්නව සැරේක. නෑ මේක ගන්න. ඔයා ටික ගන්නව. එන්න තංගු. හරයා ගන්න සැරේ එකක් ගන්න යන්නේ. මම ගානේ බීම් එක මෙයා දෙන්න ගානේ කන්න. මේ උදාන්න යාර එදාගත්ත එක ගන්න වගේ. මොකක්ද? අර එදා කෑවේ? ඕක නෙවෙයි. ඕක නෙමෙයි කෑවේ. ඒක නැද්ද අද? එදා අර අපි එනකොට ගත්තේ අර එහෙන්. ඉස්සුවකද? ඒකේ තිබ්බ නැහෙන්නේ. මේ යාළුවනේ අපි ඩයිසෝ එකෙන් බඩු ටික අරගෙන ඉවරයි. දැන් බිල් කරගන්න තමයි ඉතින්. එනෝනේ යාළුවනේ මේ ටිකටම 546යි. 1 2 3 4යි. කෑලි 4යි 546යි. තුරු මේ විදිහට ආවා. ගත්තා. සරි. මේ දෙන මල්ල. මේ මෙතනලා කාලේ යන්නේ. මිනිස් එක ලාභයි 100. අපි දැන් ගත්ත ටික මෙතනලා කාලේ යන්නේ කියලා බැලුවේ. අඩන්න බලන්න. ඔය බීමල මෙතකලා මන් දිහා කරගෙන වැඩට ලයි. ඒ 100 ලාභයි එක රහයිත් එක්කන්න. පට්ට රහයි එක. මේකේ ගන්න ලාභයි ඈ. පෙට්ටිය ගන්න නැද්ද මේ? ඇති ඈ. අහලා බලන්න ඕන. පට්ට රහයි මේ. නියම කෙසෙල් රහයින්නේ. නියම බණා. මේ ගාලුවනේ මේ ගොඩක් රසකාර කණක් මනන්නේ නැහැ. තනිකරම ඉතින් කෙසෙල් රසම තමයි එන්නේ. ලංකාවේ ගත්තොත් එහෙම මේව බොන්න බෑනේ. ඔන්න ඉතින් යාළුවනේ අපි දැන් කාලා ඉවරයි. මේ අපි දැන් යන්න කියලා මේකෙන් එළියට ගිහිල්ලා මීටර් 400කින් විතර වගේ තියෙනවා මේ ගියුම් එක. ගියුම් එකකට ගිහිල්ලා ඒකේ ඩොල් ටිකක් අරගෙන තමයි ගෙදර යන්නේ. 8ක කෙක් තියෙනවා. ඔන්න ඉතින් යාළුවනේ අපි බයිසිකල් තියන තැනට ආවා. මේ අපි දැන් වලු ටිකක් අරගෙන යන්න ඕනේ ගියුම් සූපයකට. ගියුම් සූපය ක්ලෝස් කරලා තිබ්බොත් තමයි ප්‍රශ්නේ. අපි එහෙම එන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු. ගියුම් සූපයක වහලා තිබ්බොත් ඒකට මුල කවුද? පසන් සංදීප. එහෙනම් කවුද? මේ තමයි යාළුවනේ ජපානයේ ඇවිල්ලා හොර වැඩ කරන යාළුවෝ. වීඩියෝ කරනවා නේ. හරි හරි දැන් ඔබ දැක්කයි. හරි ඉතින් ගන්නේ. ලයිව් ආයි හිම ගන්න. මෙතන වාඩියන්. හරි. ඒ වැඩේත් හරි මිෂන් කම්ප්ලීට්. ජපානයේ හොර වැඩ කරනවා. ලයිටර් කුස්සනවා.
මේ එහෙනම් යාළුවනේ අපි ගියම සූපර් ළඟින් හම්බෙමු. ඉතින් එහා පැත්තේ තියෙන්නේ මීටර් 400ක් විතර යන්න ඕනේ. මේ එතන ඉස්සරහා සමාහට පොලිසියෙන් හත්ලා තියෙනවා. එහෙනම් අපි එතනින් හම්බෙමු. මේ තියෙන්නේ යාළුවනේ ගියම සූපර් එක. අපි මේකට තමයි යන්න හදන්නේ. කූඩයක් ගන්නේ අද ඉන්න ගන්නයි. පහන්නයි කූඩයක් ගන්නකොට. තරහ නැති. මේක මම හිතන්නේ මේ ගන්න පුළුවන් කියලා. ගන්න පුළුවන් ඕක. යාළුවනේ අපි සුදු ලුණු ඉවරයි. සුදු ලුණු එකක් මම ගත්තා. ඒ සුදු ලුණු ගණන් අඩු වෙලා. ඒ සුදු ලුණු ගණන් අඩු ගණන් 780. කියලා? ඊවෙනවනේ. ලුණු ගණන් ගත්තා. මේ බිලු නෑනේ බං. කවන්නේ මුංගෙන් ඉල්ලගමු කරන්න දෙයක් නෑ. ඒක වල රින ගණන් ඉන්නේ. අපි තව එක ලුණු ගෙඩියක් ණයයිත් එක්ක. ගාන බලලා ගෙඩි ටික බෙදමු. ගෙඩි ටික බෙදමු. ඒක දෙකට බෙදාගමු. මේක ගාන 98න් තිබ්බේ. 290ට. 298යි නේ. මේ ගෙඩි 1 2 3 4 5 6 7 8 9 10 11යි. අපි පහක් දෙන්න උඹලට ගෙඩියක් ණයයි නේ. ඕ ආව්. එහෙම කරමු. ලොකු ගෙඩි වලින් පහක් ගමු ඈ. ඕ. ඔය වර්ධි හරි. හරි. මේකේ බිත්තර ගණන් අඩුද? 226යි නේ. ඒ මේ 244යි. මටත් එක්ක ගන්න. මම අර මාස් එක බදිනවා මේ පිට. ඔක්කොම තර දෙකක් ගත්තා. විතරේ ගන්නවා. පීඩේ තියෙනවා විතරේ. කවුද විතර? මට එක්ක තර දෙකක් ගත්තා. ඉතින් කවුරුත් කියනවානේ. චූටි කාලේ කවුපේ. ඒ මොම වගේ. තෙල් කෑලි. ඊයර බියෙන් අර කෑල්ල බං අර කකුලේ. ඊ ඕක පට්ට රහයි ඈ. මේ දිව දියන්නේ. දිව. නගර වැඩි. වෙන්න බලන්න. කොහොමද මේක ලාභයි ඈ. කොහොමද කිලෝ දෙකම 1500 මේ යාළුවනේ තෙල් එක්කුත් ගත්තා අපි. මේ ගන්න මම අර පොල් තෙල් එක්කුත් ගත්තා. මේක 483ක් වුණේ. ලීටර එකමාර ලීටර එක මේ 321යි. මොකද කරන්නේ? ඔක් ගමුනේ. අපිට වෙන මුකුත් ඕනේ නැහැ. සෝස් වලම නම් ඉවර වෙනවා. බිත්තර එකක් ගත්තාම හරි. ගද්දා ගන්නු. අර ටිකත් එක දෙන්නන්නේ. Piso na yan. Yan. අපි දැන් බිල් කරන්න තමයි යන්න හදන්නේ. බඩු ටික ගත්ත යාළුවනේ මේ ටික ඔක්කොම වුණා 2388ක්. ඕක දාන්න බෑ. නෑ බඩු ටික පැක් කරන්න. ඒ අනිත් පැත්ත දාන්න. අනිත් පැත්ත. අනිත් පැත්ත දාන්න තව පැත්තට. දෙකට දැන් අපරාධ. අර අරකට දාගත්තා හැකි. හරිනේ. මේ නම් අපි බඩු ටික අරගෙන ඉවරයි. යාළුවනේ ඔහොම තමයි අපේ ජපන් ජීවිතේ නිවාඩු දවසක් ගෙවෙන්නේ. නේ නිවාඩු දවසක් කියලා නිවාඩුත් නැහැ තින්නේ. නිවාඩු දවස් තමයි අමාරු. නිවාඩු දවස් තමයි අමාරු. එහෙනම් දැන් ඉතින් මරු ටික අතරනේ ගෙදර යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් යාළුවනේ මගේ මේ vlog එක මම මෙතනින් ඉවර කරන්න හිතුවා. ඉතින් තවත් අලුත් vlog එකකින් අපි ආයෙ හම්බෙමු. හැමෝටම සයෝනරා.